ආයුබෝවන් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ අපේ පාරිභෝගික මහත්මයෙක් අපිට උපු වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ තියෙන්නේ සිසෑන් CX3000W මොඩල් එකේ ඉන්වර්ටර් එකක්. මේකේ පීක් පවර් එක 3000 watt, කන්ටිනියස් පවර් එක 1500 watt. මේ ඉන්වර්ටර් එකේ ඉන්පුට් වෝල්ටේජ් එක, ඒ කියන්නේ බැටරි වෝල්ටේජ් එක 12 volt. සිසෑන් ඉන්වර්ටර් වලට හුඟක් අය කියන්නේ බූතකුරු ඉන්වර්ටර් කියලානේ. මේ බූතකුරු ඉන්වර්ටර් එකේ ඉස්සරහා තියෙන පවර් ඉන්ඩිකේටර් එක සහ ෆෝල්ට් ඉන්ඩිකේටර් එක කොළ පාටින් පත්තු වෙනවා ඉන්වර්ටර් එක හොඳයි නම්. මේ ඉන්වර්ටර් එකේ ෆෝල්ට් එකක් තියෙනවා නම් ෆෝල්ට් ඉන්ඩිකේටර් එක ෆ්ලෑෂ් වෙනවා, නැත්නම් කලර් එක මාරු වෙනවා. ඒ කලර් එක මාරු වෙලා ෆ්ලෑෂ් වෙනවා. ඒ ෆ්ලෑෂ් වෙන ආකාරයට සහ කලර් එක අනුව ෆෝල්ට් එක අපිට අඳුර ගන්න පුළුවන්. මේ ඉන්වර්ටර් එකේ ෆෑන් එක රන් වෙන්නේ නැහැ. ඉන්වර්ටර් එක හීට් අප් වුනේ නැත්නම් සෙල්සියස් අංශක 50ට වගේ රත් වුණොත් තමයි මේ ෆෑන් එක රන් වෙන්න ගන්නේ. මේ ඉන්වර්ටර් එකේ තියෙන විශේෂම කාරණය තමයි මේ ඉන්වර්ටර් එක ෂෝට් සර්කිට්, ඕවර්ලෝඩ්, හයි වෝල්ටේජ්, ලෝ වෝල්ටේජ් ඩිටෙක්ට් කළොත් AC අවුට්පුට් එක ෂට් ඩවුන් වෙලා ඩිස්ප්ලේ එක ඕෆ් වෙලා යනවා. එතකොට DC ඩිස්ප්ලේ එක විතරයි ඔන් එකේ තියෙන්නේ. නැවත ස්විච් එක ඕෆ් කරලා ඔන් කරන තුරු ඉන්වර්ටර් එක කිසිම හේතුවකට ඔටෝ රීසෙට් වෙන්නේ නැහැ. ලයික් එකක් ෂෙයාර් එකක් දාලා මේ ඉන්වර්ටර් ගැන ඕගොල්ලන්ගේ තියෙන අදහසුත් කමෙන්ට් කරන්න. හෙට අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා.